අපි කරන්න යන්නේ සැර චැලෙන්ජ් එකක්. ඉතින් අපි බලමු ඒක මොකක්ද කියලා. ප්‍රශ්න අහන්නේ කවුද කියලා අපි rock paper scissors දාලා බලමු. rock paper scissors shoot. අපිට යාළුවනේ ඉතින් මම තමයි අද දැන් මුගේ කෙනෙකුට ප්‍රශ්න ටිකක් තියෙනවා බලමු. ඒ මගේ ප්‍රශ්න වැරදි නෑනේ. චැලෙන්ජ් එක පටන් ගමු. දැන් අපි මගේ එක ප්‍රශ්නයක් අහනවා. ඉතින් මෙයාට හරියට උත්තරේ දෙන්න බැරි වුණොත් මෙන්න මේ වගේ ආහාර ටිකක් අපිට තියෙනවා. ටිකක් තමයි කන්න වෙන්නේ. පේනවනේ. තෝරගන්න වෙන්නේ ඉතින් මෙයාට තමයි. මම තමයි හරි එන අහන්න බලන්න. මම ආසනේ ලැබ් වර්ගිය. වල ලැබ් MSI වැරදි. මොකක්ද? as use. හරි යාළුවනේ බස්. ආලුයන් දෙමු. ටුසි. අයි මොකද්ද කරන්නේ? මෙන්න මේක. අයියෝ එලා. අමෝරේව කන්න ඕනේ. Kau. Udah nih, kulo nih. Hari Langkawe, Mang Asana, YouTube game kau. comment. Ayo. Nuna mandina udah. පාටකි ගසකි දල පිරුණු තරි ඒවා මගින් හැදෙන නගරේ කුමක්ද? පාටකි ගසකි දලේ පිරුණු තරි කියන්නේ පාටකුත් තියෙනවා ගහකුත් තියෙනවා දල පිරුණු තරකුත් තියෙනවා ඒ තුනම එකතු වෙලා හැදෙනවා නගරයක්. ඒ නගරෙ හැබැයි ලංකාව ගිහින් තැන Mati sekian Tadi ada ඒක මන් දන්නේ. ආයි නගරයක්. ඉතින් ඒක අපි හැමෝම දන්නේ නැහැ. එනේ ප්‍රසිද්ධ ඕනම තැනකින් එක. ඔයා දැන් මේ පැත්තේ විතර නෙමෙයි මේ පැත්තේ විතර නෙමෙයි ඕනෙක් කෙනෙක් දන්න. ඕනෙ කෙනෙක් දන්න. ලංකාව ප්‍රසිද්ධ දන්න. මම දැන් තාම හතරක් දෙන්න. කො දන්නවන්නේ? යා ඔක්කොම දන්නවනේ. දන්නේ නොදැනකින් නෑ හරිද? නොදැනකින් කියනවා කමෙන්ට් එකක් දාන්න. මේ මොකද්ද? පැලේකුයි. පැලයක් නෙවෙයි අපෝ. ප්‍රශ්නේ තමයි කියනවා. පාඩක් කියනවාද? පාඩකුයි. ඒක පාට හරියට මුලට. ඔව්. ගහ කියනවා ගහ හරියට මැදට. හ්ම්. දලේ පිරුණු තැන. ඒකත් අන්තිමේ. නිල් දීපකෝ. කොහෙද කියන් කොනිල් කියන ගමන් කියන්නේ. ඒක තමයි දැන් නිල් දීපකුම මදන් ප්‍රසිද්ධ නගරයක් නෙවෙයි. නගරයක්. ඔයාලා තව මේ තාක්ෂ දෙකයි දෙන්නේ. ගලවනේ. English kan? අඩ අර මට මූ ගැන පව් කියලා හිතෙනවා ඔය. සවුත් දේශය වල හරිද නෑදෑ වෙන කෙනෙක් හතර දිශාවෙන් තියෙන
මේ මොනවද කියන්නේ සවුත් ඒෂියා ලංකාවත් එක්ක සවුත් ඒෂියා තියෙන්නේ. ඒ මේකේ හතර දිශාවෙන් තියෙන මේ මොනවද කියන්නේ මුහුදක් හරි ඒ වල නම් හතර දිශාවේ තියෙන නම් මුහුදු දිශාව මේක. ඒක නම් කරලා කියන්නේ. අම්මට බුදු වෙනවා මචං. මම ඒකට ලිව්වනේ මම දන්නවා හිතින් ඒක ලිව්වනේ. මචං දකුණු පැත්තේ තියෙනවා ඉන්දියන් ඡාය. හරි. හරිද? එතකොට මේ පැත්තේ තියෙනවා කොයි පැත්ත? කියන්නේ වෙස්ට්. මේ වෙස්ට්. පැත්තේ තමයි දකුණ. මේ දකුණු. මෙහි තියෙනවා රතු මුහුදු. නෑ කියන්න එපා. වැරදි සිරාවට කියන්න එපා. සිරාවට බලන්න. තව දෙකයි. ඔය දෙක කියන්නේ මොකටද මොකටද මේ කියන්නේ. පැත්තේ ඇට්ලන්ටික්. ඒක. කොයි දක්වා වරුදකනේ තියෙන්නේ. නෑ නෑ. අඩු උත්තර ලියාගත්තයි. මම ජෝග්‍රෆි පොතේ කියන බෑ. හරි. ජෝග්‍රෆි පොතේ කියන බෑ. හරි. ජෝග්‍රෆි අන්තිමේ වර්ධය පුරණ කි. දැන් කන්දරයි. උදුරට ආටි. කන්න වෙනවා. කන්න. යාළුවනේ ඇත්තටම මම නිකන් ඇත්තටම කිව්වොත් එළවලුගේ තිබිලම තෝමිලි කල්ලා කාලේ නැති මම මට හරි මට සෙම පිටින් මට එක වීඩියෝ එකක් දාන්න බැරිනේ. මං ඒත් කෑ මට තාම වෙනවා අමාරුයි. ඒත් බලමු. කයි වතුරිය දාමු. මම වතුර බොන එකේ කොල්ල එක. Oh my god. Oh කොච්චර කෑවද? සරයි. කඳුළු වැන්න. කඳුළු වැන්න. අම්මා ඊළඟට උඹට කියනවා. ඊළ කිව්වනේ. හරි හරි. යාළුවනේ පොඩ අමාරු නා හරිද? මොන නිකම්වත් මිනිස් කාලයක් කොක්කා මිනිස් කාලයක් කොක්කා නේ. ඉතින් දෙවියන් ස්ටේජ් වලදී ඉන්නේ. ඊළඟට අපි නැතිද දැස්සා. පොඩි ඩ්‍රෙස් එක මාරු නා. පොඩි බේරෝනේ. ඉන්න මේ අපි බැටරි දැස්සා. ප්ලග් පොයින්ට් එක ඉගෙන ගන්න දැන් අපි මෙතන ගෙනවා. ඉතින් අපි තව දෙයක් ඇඩ් කරගන්නවා මේ චැලෙන්ජ් එකට. ඉතින් මේක බලන්න. ආ පිටි පිටි අස්සා ගන්න. ස්ටාර් ගන්න බෑ. හරි. මූණ වතන් අපි පිටි පුලිය අරගෙන ගාව. හරි එනහලු. ඔඩෝ මට ගන්න එපා. ආය මිනිස් දෙන්නත් බෑ. මිනිස් කාලා දෙන්නත් බෑ. ඒ වගේ දැන් තියෙනවා දෙන්න බෑ. අපි යාළුවෝ. ඒ ඉතින් මට නෑ මිනිස් කරලා දෙන්න පුළුවන් නම් දිවට. අඩෝ බඩු වැඩ කරන්න එපා. බෑ බෑ. ඔබ මට කරා. එනේ මම කිව්වේ කෑව නැතිව. හරි. යාවිසේ. සිලි හිටපු මැච් දෙකක් කියලා. සීකුවෙක් දෙක. ඒක ලෝගෝ වර්තාවක් වගේ නිකන්. ඒක මේ එයා හිටියේම මැච් 3-4ක විතරයි. සිලි හිටු. පොළ පාන. ඉන්දියාවේ හිටියේ මේ පැත්තේ ටෙස්ට් මැච් දෙකක්. ටෙස්ට් මැච් දෙක. ඉන්දියාව සමග එකක් හරි. වර්ෂ දෙක අතර නම් ඒ වර්ෂ දෙක ඇතුළත ඒගොල්ලෝ ප්ලේ කරේ ඉංග්ලන්ඩ් එක්ක ප්ලේ කරා ඉන්දියාව එක්ක ප්ලේ කරා අපිත් එක්ක නෑ එකක්වත් ප්ලේ කරා තව වෙස්ට් ඉන්ඩීස් එක්ක එකක් ප්ලේ කරා ඇසිරාට ඒක සිරාට වෙස්ට් ඉන්ඩීස් අර ඔන්නෝ යේ දින්න අම්මා එකක් කොහොමද දින්න පළමු ලෝක කුසලානේ ලබා ගන්න ටීම් එක මොකද්ද පළමු ලෝක කුසලානේ තිබ්බ ලෝක කුසලානේ පළවෙනිම කුසලානේ අද මනෝග අපබන්දි මනත් ඒකෙන් තමයි අනේ අපබන්දි හරි chance තුනක් දෙන්න තුනක් කියන්න ඉන්දියාව වෙස්ට් ඉන්ඩීස් අඩු ගම්මක් ගමු සූ chance තුනක් දුන්නේ ඉඳලා නැත්තම් ඒක මේ වෙන්නේ මට ස්කෝප් එක හොයාගන්න කවුද වෙලා අඩු වල
ගැලිලියෝ ගැලිලියද? හරි නෑ හරි. දෙකයි chance එක. හරි ඒක නම් මම දන්නේ. මම ඇන්ටෝනි කියන එක. හරි මේ වැරදි සම්පූර්ණ නම් කියන්නේ. අර quick change එක. ඒක ඊට වඩාම ස්විච් භාවිත කරා මේ හරිද? මෙයා උත්තරේ භාගයක් වගේ කිව්වා. දැන් මේ උත්තරේ වැරද්ද නෑනේ. දැන් මේ ඒක නෑනේ. උත්තරේ තමයි Anton van Leeuwenhoek. මිනිසාගේ දෙක වැන්නේ. ලෝගෝ යන්ත්‍රය භාවිත කරනවා. ලෝගෝ යන්ත්‍රය මෙතන භාවිත කරනවා. ඉලෙක්ට්‍රික් භාණ්ඩේ ඉසාගේ ඇස් දෙක වැනි ලෝගෝ යන්ත්‍රය ඒ ලෝගෝ යන්ත්‍ර හදන්නේ භාවිත කරන ඉලෙක්ට්‍රික් භාණ්ඩේ තමයි. තවසර ප්‍රශ්නක බලමු මොකද ටෙක් ගැන ටෙක් ඒ නාටවසර ප්‍රශ්නේ ටෙක් සම්බන්ධ. ඉතින් මේක දන්නේ නැති අය බානින් කමෙන්ට් එකක් දාන්න. පිටි ටික දාන්න හොඳයි. කවද ඒයිද? කාට චරිතද? ජෙමි. මට වටින් දැන් කවද ලිමුණු ගෙඩිය හරි දෙහි ගෙඩිය හරි දෙගිඩිය තමයි. ඉරාට අඩෝ කියලා කවුද කිව්වේ අකෝ? අනේ අපල් ලුඩු. මේක අහන්න නීසි බ්‍රෙඩ්ස් ආයි අයියා කොහොමද කන්නේ? ඔබ දන්නේ නේ? කන්නද අයියරි. රක්කඩ හරකාර හන්න මූ පල්ටින්න ඕන එහෙම නෑ. කාවේ කාව සරණත් නේක සිරාගෙන සරනේ හරි කියලා කියනවා. එහෙනම් මෙයාගේ ලාස්ට් ක්වෙස්චන් එක දිරිට මගේ ලාස්ට් ක්‍රිකට් කිසි ඉතිහාසයේ ටෙස්ට් තරඟවල වැඩිම ලකුණු රැස් කරේ කවුද? ක්‍රිස්ගේ. ඔන්න ගම්වා යේ. මේක මේක මයි මගේ වුන් ස්වීට් බස්. එතකොට සිගාට යේ. හරි ඉතින් යාළුවනේ අද ඒකේ ඉතින් මෙයාට වැඩින්නේ හැබැයි පොඩි සැරක් වැඩිම සැර දැනුනේ. අපි දැන් මෙහෙම ගමුකෝ. හරිද? දැන් අපි ගත්තොත් දැන් වැඩිම කෑවේ මම. හැබැයි මට වැඩි සැර දැනුන්නේ නැහැ. හරිද? ඒ වගේ ප්‍රශ්න වලින් තමයි මේ අපල මේ හොඳ ප්‍රශ්න දෙන්නා. මම කියමු. දැන් ඒකට උත්තර දුන්නා. හරිද? ඒ වගේම තමයි මම සැර කෑවට මට ඒක දැනුන්නේ. මට මිරිස් කාල දෙකම දුන්නා. සැරම දෙක දුන්නා මෙයා. හරිද? මම එකක් දුන්නේ ඒ පාර ඉතින් උඩ පැන යෝගියන් නැටුවා වඩ දානවා කියලා. හරිද? ඉතින් අවුලක් නෑ හොඳ තරගයක් දුන්නකොල්ලා. ඔයාලා ගෙදර මං ආවා. අපි කරන පළවෙනි චැලෙන්ජ් එක දැන් දුන්නද? එතකොට එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න සෙට් වෙන්න. මේ චැලෙන්ජ් එක සුදුයි. thank you. ජයකින් දිනේ මට සතුටුයි. හරි යාළුවනේ ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ channel එක. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මේ පැත්තෙන් පේන සුවස්ගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ටයිම්ස් ඔෆ් සුවාස් හරිද? දන්නවනේ. හරිද ඉතින් ඒ වගේ වීඩියෝ ටිකක් ඉස්සරහට තියෙනවා. ඒවත් ඔන්න බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ මම අතරමැදි අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න කමෙන්ට් බොක්ස්. හරිද? ඉතින් මම කියන්නේ වීඩියෝ හොඳයි නම් විතර ලයික් එකක් දාන්න. හරිද? බැලලක වෙන්න දාන්න එපා. ප්ලීස්. එහෙනම් ඉතින් අපි අද කැපෙන්න